සුබ දවසක්. ඔන්න මෙහාට හොඳටම වැස්සා. අපි දවස් 4කට 5කට පස්සේ තමයි අද ආවේ ඉඩමට. ඔන්න මං ගොඩක් කැඩුවා දැන් එළවලු. මේක හම්බෙන් දැක්කේ මේ දැන් ඉතින් මට හිතුණා වීඩියෝ එක කරන්න ඕනේ කියලා. මේ වැටකොළු. දැන් මේකත් කපනවාම. ඒක ගොඩක් දිගයි. ලුකුට හැදිලා ඇත්තටම මම දැක්කෙත් නෑ දැනුයි දැක්කේ. ගොඩක් බණ්ඩක්ක තිබුණා. මීටරයක් දිග ලැබු තිබුණා. වට්ටක්ක මල්. මං කරිවිල කොලත් කඩා ගත්තා. කරිවිල කොල්ල මැල්ලුම හරි රසයි කියලා කියනවා. ඉතින් ඒක නිසා මම අද නිකමට බලන්න කරිවිල කොල ටිකක් කඩා ගත්තා හදන්න කියලා. තව පොඩි ගෙඩි නම් තියෙනවා තාම. මේ වට්ටක්ක ගෙඩියත් උඩ හැදිලා. මේ යන පාරේ උඩ හැදිලා තියෙන්නේ. අපිට දැන් යන්නත් බැරි තරම් මෙතන ඔලුව උස්සගෙන මේ මට මතක නැතුව ඇල්ලෙන්න යනවා අල්ලන්න හොඳ නැහැ කියනවා. සමහර විට සීතල නිසා හැදෙද්ද දන්නේ කොහොමුණත් අන්න පොඩි ගෙඩියක් හැදිලා තියෙනවා. තව පොඩි ලැබු එහෙම තියෙනවා. මීටරයක් දිග ලැබු පොඩි ගෙඩි. මෙතනත් පොඩි වට්ටක්ක ගෙඩියක් හැදිලා තියෙනවා. දැන් ඉතින් සීතරයි කොහොම වෙයිද දන්නේ. ඒකත් ලැබුත් චූටි ගෙඩි තියෙනවා. හැදෙයිද දන්නේ කොහොම වේද කියන්න. මම දැන් අද ගොඩක් කැපුවා. එතනත් පොඩි ගෙඩියක් තියෙනවා. හැබැයි මෝරලා. ඒකත් කපනවා මං. එතනත් එකක් තියෙනවා තව. ගෙඩි 5ක් විතර කැපුවා. ඒත් තියෙනවා තව. මේ තියෙන තව චූටි ගෙඩි. තියෙන චූටි ගෙඩි. හැදෙයිද දන්නේ නැහැ ඉතින්. සීතලට හැදෙයිද කියන්නේ නැහැ. තව පොඩි ගෙඩියක් මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා චූටි. හැදෙයිද දන්නේ නැහැ කොහොම වුණත් පොඩි ගෙඩි තියෙනවා. මෙතනක් කරිවිල ගෙඩියක් තියෙනවා ලොකු දැක්කේ නැහැ. මං එක වටයක් කඩාගෙන ගියා එළවලු. නමුත් මං දැක්කේ නැහැ. ඒ හැංගිලා වගේ තියෙනවා අපේ ඇස් වලට. කොහොම හරි දැන් මේ අපි නොදැක ඉතුරු වෙච්ච ගෙඩි වැටකොළු මේක දැන් සීඩ්ස් ගන්න මං තියලා තියෙන එක. මෝරලා. මේකත් මං සීඩ්ස් ගන්න කියලා තියෙන්නේ. නම් ගෙඩිය ගොඩක් ලොකුයි මහතයි. සීඩ්ස් ගන්න කියලා. අපේ මේ මෙතන වට්ටක්ක එකත් හොඳට හැදිලා. මේක සීතල කාලයට කියලා කියන්නේ. අපි මෙහෙම වහලා තිබ්බා.
මේක කැකිරි ගෙඩියක්. මම කැකිරි සීඩ්ස් ලංකාවෙන් ගෙනත් දැම්මා. ඒන් ගෙඩියක් කැදිලා තියෙනවා. හැබැයි ඉතින් මම දන්නේ නැහැ මේක හරියද නැද්ද. කඩන්න ඕන වෙලාව මට තේරෙන්නේ නැහැ එච්චර. තා චූටි ගෙඩියකුත් මෙතන එනවා. වට්ටක්කමල් ගොඩක් පිපිලා තිබුණා. තාත් තිබුණා අමතක වෙලා. මේ වට්ටක්ක ගෙඩියක් දැන් ටිකක් ලොකුයි. ඔන්න මේ අද අපි කඩපු එළවලු බණ්ඩක්ක ස්ට්‍රෝබෙරි එතකොළු ගෙඩි 3යි සුකීනි කරීල මෑකරලුත් හැදිලා. මෑකරල් ටිකකුත් හම්බුණා. කරීල කොළ මම කඩපුවා මැල්ලුම් හදන්න කියලා. ඉතින්නේ මීටරයක් දිග ලැබු ගෙඩි 5ක් විතර කැඩුවා. මේ ගර්කින්ස් පිපිඤ්ඤා ඔය ටික තමයි ඉතින් අපි අද තව තියෙනවා. දැන් කඩපු කඩේල ටික වට්ටක්කම ඔන්න බොහෝම අමාරුවෙන් ග්‍රේප්ස් ටිකකුත් කඩාගත්තා. ග්‍රේප්ස් බාල්දියම කැඩුවා. තව ටික ටික අතරින් පතර තියෙනවා. එවනම් මං කඩන්න ගියේ නැහැ. කටු තියෙනවා හරියට. කටු ඇනිලා තමයි බොහොම අමාරුවෙන් මේ ටික කඩාගත්තේ. ඔන්න බාල්දියක්ම කඩාගත්තා. ග්‍රේප්ස් බාල්දියක්. තව ඇතුළට වෙන්න අතරින් පතර තියෙනවා. ඉතින් කඩන්න බෑ මේ වැටේ එහා පැත්තේ තියෙනවා. ගොක් ඒවා ගහටම වැල්ලටම වේලිලා. රතන ඈතටත් ගිහිල්ලා තියෙනවා එහා වත්තට. හරියට පේන්නේ අතර තියෙනවා. ඉතින් කඩන්න බෑ. ඔන්න ටිකක් කඩාගත්තා.
අදට ඉතින් ওই ටික තමයි අපි කඩාගත්තේ. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්. උන්නේ එදා මම කඩාගෙන ආපු ග්‍රේප්ස් වලින් මස්කට් එකක් හදන්න යන්නේ. හරියට එයිද දන්නේ නැහැ. මමත් මේ පළවෙනි සැරේට හදන්නේ. බලමු කොහොමද කියලා. මෙතන මිදි 800ක් මිරිකලා අරගෙන තියෙනවා ඉස්ම. ඊට පස්සේ ඒයින් ටිකකට කෝන් ෆ්ලා මේ සෑන්දි දෙකක් දිය කරගත්තා මම. දැන් මේකට දානවා. ඒ වගේම සීනිත් ග්‍රෑම් 300ක් 400ක් විතර. ඒක මම රස අනුව දැම්මේ, හරියට දැලුවේ නැහැ. තමන්ගේ රස අනුව පැණි රස කැමති අයට ඉතින් වැඩියෙන් මං ගාන්න දැම්මේ. දැන් මේක ලිපේ තියලා දැන් මද ගින්නේ උයන්න යන්නේ. ඔන්න මම වැනිලා තේ හැන්දක් දානවා. දැන් විනාඩි 45ක් මම මේක ලිපේ ඉවුවා. උයලා ඉවරලා තමයි මේ වැනිලා තේ හැන්දක් දැම්මේ. ඊට පස්සේ ඒකට රෝස් එසන්ස් තේ හැන්දක් දානවා. තවම මේක හැදිලා මදි. ඊට පස්සේ මම දානවා ආයේ තව ටිකකින් බටර් ග්‍රෑම් 100යි, කජු ගෙඩි කජු මද 10යි. තව විනාඩි 15ක් විතර මේක හැදෙන්න ඕනේ. හැදුනට පස්සේ තමයි ඒක හදන්නේ. එන්න මේ විදියට වටේ කරවේගෙන වගේ එනකොට මම බටර් ටිකක් දානවා. බටර් ග්‍රෑම් 100ක්. තව ටිකක් වෙලා මේක තියෙන්න ඕනේ. එතකන් මම කජු ටිකක් දානවා. කජු ටික තැම්බෙන්න ඕන නිසා. මේ විදිහට තව විනාඩි 15ක් විතර හදන්න ඕනේ. දැනට මම පැයක් උයලා තියෙනවා මේක ලිපේ. බලමු තව කොච්චර වෙලා යනවද කියලා. මොකද මම මේ පළවෙනි සැරේට මේක හදන්නේ. බලමු තව කොච්චර වෙලා යනවද කියලා. බටර් දාලා කජු දාලා දැන් ඔක්කොම දාන දේවල් දාලා ඉවරයි. තව ටිකකින් ඔන්න මේ ගානට ආපුවම තමයි පදම හරියන්නේ. මෙන්න මේ විදිහට එන්න ඕනේ. හරියටම පැයයි විනාඩි 15ක් මම මේක ලිපේ ඉවුවා. මුලින්ම මද ගින්නේ. ඊට පස්සේ චූට්ටක් මම වැඩි කරා ගින්දර. විනාඩි 40කට විතර පස්සේ ඊට පස්සේ මේ ගානට හැදුවේ. මෙහෙම එන්න ඕනේ. එතකොට තමයි පදම හරියන්නේ. දැන් අපි භාජනයට දාගමු. බටර් ගාපු භාජනයකට අපි මේක දාගත්තා. හැබැයි රස නම් කොහොමද දන්නේ? අපි කාලා බලලම කියමු කොහොමද කියලා. රස ඇති. ඉතින් නැති වෙන්න බෑ. ඉතින් මිදිනේ. තනිකර මිදි ජූස් එක වතුර දැම්මේ නැහැ අපි පොඩ්ඩක්වත්. අපි නිකම් පොඩ්ඩක් කාලා බැලුවා. රස නම් හොඳයි. දැන්
අපි මේවා අයි වෙන්න තියෙනවා. ඊට පස්සේ කෑලි කපා ගන්නවා. අපි ඊයේ හදපු මිදි වලින් හදපු මස්කට් එක අපේ ඉඩමේ මිදි වලින් තමයි අපි හැදුවේ. මේ තියෙන්නේ මේ මිදි ඉතුරු ටික. මේ වයින් තමයි මම හැදුවේ මේක කළා. මේක ස්ට්‍රෝබෙරි ග්‍රේප්ස් එක. මේකෙන් මස්කට් හැදුවා අපි කාලත් බැලුවා. හරිම රසයි. පුදුම රසයි කියලා වැඩක් නෑ. මම හිතුවේ නෑ මෙච්චර හොඳට එයි කියලා. මොකද අපි දැම්මා වැනිලා, කජු, රෝස් එසන්ස්. ඒ වයින් ඉතින් රස ආවා. කොහොමත් මේකේ ග්‍රේප්ස් රසකුත් තියෙනවානේ මේ මිදිවල. ඇත්තටම මේක හරි රසයි. අලුත් දෙයක්. මම ඊයේ තමයි මම පළවෙනි සැරේට හැදුවේ. හොඳට ආවා. ඕන කෙනෙකුට ඉතින් හදලා රස බලන්න පුළුවන් මේක. ඔන්න ඔය විදිහට තමයි අපි මිදි වලින් මස්කට් හැදුවේ. ඕකේ. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.